මම හිතන්නේ මේ වැඩසටහන අලුතෙන් පටන් ගන්න වැඩසටහනක්. විශේෂයෙන් අපේ පාසලේ මලේදී විද්‍යාලයේ ඔස්ට්‍රේලියාවේ ඉන්න අයට මේක විශේෂ අවස්ථාවක්. අන්තිමට මගේ ෆේවරිට්ම සබ්ජෙක්ට් එක මැත්ස් වුණා. එතකොට මම මට O level වලදී D එකක් හම්බුණා මැත්ස් වලට. මලේදියට එන්න කලින් බාස්කට්බෝල් කියන්නේ මොකක්ද කියලාවත් මම දන්නේ නැහැ. යාවට පස්සේ තමයි පටන් ගන්නෙ. කොවිඩ් කිට්ටු වෙනකොට වාහන 52ක් තිබ්බ මට. ඉතින් ඩ්‍රයිවර්ස්ලා 40ක් 45ක් අතර නිතරම වැඩ කරා ඒ කාලේ. මට මතකයි BMICH ස්ටේජ් එක පිරෙන්න ඔර්කෙස්ට්‍රා එකක් යනවා මලේදේවින්. ඒ කාලේ අපි හැමදාම නම්බර් 1. සුබ දවසක් සියලුම දෙනාට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා Voice of Devons අපේ වැඩසටහන වෙත. ලංකාවෙන් එළියේ ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ මලියදේවී ආදිශිෂ්‍යයන් ඔවුන් ආපු ගමන් මග ඔවුන්ගේ ජීවිතයේ තියෙන රසමුසු තැන සොයාගෙන ප්‍රෝග්‍රෑම් එක තමයි Voice of Devons කියලා කියන්නේ. ජගත් කුලතුංග කියන එක්කෙනා අද යම් කිසි තැනක ඉන්නවා නම් ඒ මලියදේවය ඒ බාස්කට්බෝල් නිසා. මගේ ක්‍රිකට් ජීවිතයේ අමතක කරන්නම බැරි තරඟ සහ තරඟාවලි ගැන හිතුවොත් මම හිතන්නේ මගේ පළවෙනි ටෙස්ට් මැච් එක ඒක ගාල්ලේ තමයි තිබුණේ 1999 වර්ෂයේ. ඊට අමතරව 2014 විශ්ව ලෝක කුසලානය ලබා ගන්න අපිට අවස්ථාව හම්බුණා. ඒ වගේම 2016 දී ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරඟ තුනයි බිංදුවක් හැටියට අපිට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම හිතනවා මගේ ක්‍රිකට් ජීවිතයේ ගොඩක් මතක සටහන් තියෙන තරඟාවලිය තමයි ඒ ඔය මම මතක් කරේ. විනෝද වෙන්නත් ඕනේ, ඒ හැම දෙයක්ම කරන්නත් ඕනේ. නමුත් අර තමුන්ගේ ඒ පරමාර්ථය අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනේ කියන චිත්ත ශක්තිය හැමතිස්සම වර්ධනය කරගන්න ඕනේ. ඒතර දැන් මගේ ව්‍යාපාර කීපයක් තියෙනවා. ප්‍රධාන මේ ව්‍යාපාර තුන සීකාගෝ, එයාකාගෝ සහ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි. ක්‍රීඩාව හෝ සංගීතය හෝ නැටුම් හෝ මොනවා හරි එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි එකක් ළමයෙකුට තියෙන්න ඕනේ. ඒක තමයි සම්පූර්ණ මිනිහෙක් බිහි වෙන්නේ. ලොකුම ජයග්‍රහණය තමයි මම හිතන්නේ මම ලැබපු මම under 19 ටීම් එකේ සෙල්ලම් කරනකොට තාමත් ඉස්කෝලේ යන කෙනෙක් විදිහට ඉන්නකොට මම ශ්‍රී ලංකා ටීම් එකට සීනියර් ටීම් එකට සෙල්ලම් කරන්න මාව සිලෙක්ට් වුණා. මම හිතන්නේ ඒක සෑහෙන ලොකු ජයග්‍රහණයක්. ඉස්කෝලෙන් ලැබිච්ච ඒ පන්නරය, ඒ එක්ස්පීරියන්ස් එක සහ මොනවද ඒ හම්බෙච්ච වටිනාකම් ඔයාගේ ජීවිතයට මලියදේවේ? ආසම ක්‍රීඩකයෙක් හැටියට ඉතින් අපේ ඉස්කෝලේම රංගන හේරත් මම ඉතින් හැමදාම අදත් සහ එදත් මම ආදරය කරේ මියුසික් කියන සබ්ජෙක්ට් එකට. කොහොමද අක්කව හම්බෙන්නේ? කොහොමද මේ ආදර කතාව පටන් ගන්නේ? මගේ විනෝදාංශ තමයි කැලේ අනේක. ඒ කියන්නේ කැම්පින්. මේක බාස්කට්බෝල් ලව් ස්ටෝරි එකක්. බාස්කට්බෝල් ලව් ස්ටෝරි එකක්. ඒ වගේම ගීතා කුමාරසිංහත් ඉතින් අර බොහොම ප්‍රියමනාප සුන්දර චරිතයක්. ක්ලාස් කට් කරනවා කියන එක ඉතින් විශේෂ දෙයක්, විශේෂයෙන් කියන දෙයක් නෙවෙයි. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඉගෙන ගන්න කාලේ ඉතුරු කරන්න බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා කියලා මම කියනවා. විශේෂයෙන් අප මලේදී විද්‍යාලයෙන් පාසල් ජීවිතයෙන් ඉවත් වෙලා ඉන්න අය තමයි මේකට ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒගොල්ලන් බෙදා ගන්න උගේ පළපුරුද්ද සහ එහිදී ලැබෙන දේවල් මම හිතනවා මෙහිදී මේ වැඩසටහන බලන අහන් ඉන්න අයට තමන්ගේ පෞද්ගලික ජීවිතයට, ඒ වගේම ක්‍රීඩා ජීවිතයට, අධ්‍යාපනයට අනිවාර්යයෙන්ම ඒකෙන් උදව්වක් වෙයි කියලා. ඉතින් මම මේ වැඩසටහනට සුබ පතනවා ඉදිරියට ඉතාමත් හොඳින් කරගෙන යන්න අවස්ථාව ලැබෙන්න කියලා.